සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ වීඩියෝ කොච්චර අප්ලෝඩ් කරත් ඔයාගේ වීඩියෝ වලටත් views නැද්ද? ඉතින් views මදි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ දේවල් වලින් මම අද කතා කරන මෙන්න මේ දේවල් වලින් මොකක් හරි දෙයක් ඔයාගේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ඉතින් මම මේ YouTube channel එකේ පුරාටම කතා කරලා තියෙනවා හරි විදියට YouTube channel එකක් හදාගන්නේ කොහොමද views එන විදිහට. ඒ වගේම channel එකක කොහොමද අපි සම්පූර්ණ ගමන මොකක්ද මේ වගේ දේවල් ගොඩක් මම videos කතා කරලා තියෙනවා මේ YouTube channel එක ඇතුලේ. ඒ videos ටිකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද බලමු අපි කොහොමද YouTube channel එකක views ප්‍රමාණය අපි වැඩි කරගන්නේ කියලා. ඒ වගේම ඔයාගේ channel එකට views එන්නේ නැති වෙන්න ප්‍රධාන බලපාන හේතු මොනවද කියලාත් අද අපි කතා කරමු. ඉතින් ඔයාගේ YouTube channel එකටත් ඔයා කොච්චර හොඳ content upload කරත් ඔයාගේ YouTube videos වලටත් views එන්නේ නැති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි ඔයාගේ niche එක. ඒ කියන්නේ ඔයා select කරලා තියෙන niche එකට අදාළව ඉන්න audience එකේ ප්‍රමාණය ගොඩක් අඩුයි නම් ඔයාගේ YouTube video එකටත් views එන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි දැන් මම උදාහරණයක් විදියට ඔයාලට ගන්නම්. දැන් මම මේ ඔයාලට උගන්වන YouTube channel එක තියෙනවනේ. එතකොට මේ YouTube channel එක පුරාවට මම කරන්නේ YouTube ගැන ඔයාලට කියලා දෙන එක. එතකොට මේ YouTube ගැන කියලා දෙන එක YouTube ගැන ඉගෙන ගන්න බලාගෙන ඉන්න පිරිසක් විතරනේ මේක නරඹන්නේ. එතකොට මගේ මේ YouTube channel එකට වෙන පිරිසක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා හිතනවා ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා එයාලා මොන හරි වෙන jobs කරන කට්ටිය එයාලා මේ දේ ගැන බලන්නේ නැහැ. මොකද එයාලට මේ වීඩියෝ එකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. එතකොට සාපේක්ෂව ගත්තොත් එහෙම මගේ මේ YouTube channel එකට මම මේ ඔයාලට උගන්වන YouTube channel එකට එන views ප්‍රමාණය ගොඩක් අඩුයි. හැබැයි දැන් මගේ වෙන YouTube channel තියෙනවනේ. අන්න ඒ YouTube channel වල views ප්‍රමාණය මීට වඩා වැඩි. ඒකට හේතුව තමයි අර ගොඩක් මිනිස්සු. ඒ කියන්නේ මම foreign audience එක target කරලා කරන YouTube channel තියෙනවා. එතකොට එතනද ඉන්න ප්‍රමාණය ඒකට අදාළව audience එක වැඩි. දැන් අපි ගත්තොත් එහෙම විශ්ම ලෝකයේ කියලා දැන් අපි ලංකාවේ එක ගොඩක් කට්ටිය දන්න එක විශ්ම ලෝකයේ වීඩියෝ එකක් ගත්තොත් එහෙම ඒක කුඩා බාල මහලු හැමෝම බලනවා. මොකද එයාලා හැමෝටම එකෙන් ගන්න දෙයක් තියෙනවා. එතකොට එයාලට තියෙන views ප්‍රමාණය ඒ channel එකට තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. දැන් සාපේක්ෂව YouTube ගැන උගන්වන channels වල තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ මොකද අපේ මේ niche දෙක. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ niche එක අනුව අපිට එන views ප්‍රමාණය ගොඩක් වෙනස් වෙනවා. එතකොට ඔයාට ගොඩක් හොඳ views ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට ඔයාට ගොඩක් ලොකු views ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන් ඔයාට ගැළපෙන niche එකක් select කරගන්න ඕනේ. මෙන්න මේක තමයි අපි අර niche එකක් select කරගද්දී බලපාන ලොකුම දේ. ඇත්තටම අපි මේ YouTube එකට එන්නේ නිකන් අපි ඇත්තටම ෆන් එකට වීඩියෝස් කරන්න නෙමෙයි. ගොඩක් ක්‍රියේටර්ස්ලා ඉන්නේ මේ YouTube එකෙන් content create කරලා එයාලට මාසෙකට ගාණක් එන විදියට YouTube channel එක monetization කරගන්න. ඉතින් මේ විදිහට මුදල් උපයන්න නම් ඔයාගේ වීඩියෝස් වලටත් හොඳට views තියෙන්න ඕනේ. එහෙම නැත්නම් views ප්‍රමාණය අඩු වුණත් ඔයාට හොඳට views වලට ගෙවන හොඳ niche එකක් තියෙන්න ඕනේ. හැබැයි දැන් සාපේක්ෂව මම කතා කරන්නම් ඔයාලට මගේ මේ SL YouTube Pro එකේ YouTube channel එකේ views 3900කට. ඒ කියන්නේ views 4000කට වගේ ප්‍රමාණයකට මට ගෙවලා තියෙන ප්‍රමාණය ඒත් එක්ක මගේ වෙන YouTube channel එකක මම පෙන්නන්නම් ඔයාලට ලංකාවේ audience එකක එතනදි views 10000කට වගේ මට ගෙවලා තියෙන ප්‍රමාණය ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙන් තියෙන difference එක. මෙතනදී views වැඩි වෙච්ච මගේ channel එකේ ගෙවන ප්‍රමාණය ගොඩක් අඩුයි. හැබැයි මේ ඔයාලට මේ කරන YouTube niche එකේ يعني YouTube ගැන උගන්වන මේ channel එකේ මට views ප්‍රමාණය ගොඩක් අඩු වුණත් ඒ YouTube වීඩියෝ එකට මට ගෙවලා තිනවා $3කටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති niche එක select කරද්දී අපිට views සමහරක් niches වලට views අඩු වුණත් හැබැයි අපිට ඒකට එන revenue එක ටිකක් වැඩි. අන්න ඒකත් එක්කත් අපිට අපේ niche එක select කරගද්දී අපිට select කරන්න කලින් දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා ඔයා තෝරගන්න niche එක මොකක්ද කියලා. ඉතින් ඊළඟ ප්‍රධානම කාරණය තමයි අපේ thumbnail එක. ඉතින් YouTube එකේ ඔයා මෙන්න මේ විදිහට ගිහිල්ලා බලනකොට ඔයාට පේනවා මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් viewer කෙනෙක් YouTube එකට ගියාම මෙන්න මේ වගේ තමයි බලන්නේ. මෙයාට පෙන්වන්නෙත් මේ වගේ. එතකොට මෙයාට මේ පේන තැනදී ඔයා බලන්න මෙතනදී මේ thumbnail ඉස්සල්ලාම අපිට පෙන්වන්නේ. මේ thumbnail එක බලලා තමයි අපි වීඩියෝ එකක් ක්ලික් කරන්නේ. අපි කියන thumbnail එකෙන් තව මිනිස්සෙක්ව ඇදලා ගන්න මොන හරි දෙයක් ඔයා ගාව මේ thumbnail එකේ ඇඩ් කරලා නැත්නම් කිසිම quality එකක් නැත්නම් එයා ඔයාගේ වීඩියෝ එක මනින්නේ මෙන්න මේ thumbnail එකේ. ඉතින් ඒ එන viewer මේ thumbnail එක quality නැත්නම් ඔයාගේ වීඩියෝ එක click කරලා බලන්නේ නැහැ. ඔයාගේ වීඩියෝ එක ඇතුලේ ඔයාව හොඳට මාරම quality එකට වීඩියෝ quality එකත් superiorටම හදලා කොච්චර හොඳට වීඩියෝ අප්ලෝඩ් කරත් මෙන්න මේ thumbnail එක දැකලා තමයි ඔයාගේ වීඩියෝ එක click වෙන්නේ. ඉතින් මේ thumbnail එක ඔයාගේ quality නැත්නම් ඔයාගේ මේ වීඩියෝ එකටත් views එන්නේ නැහැ. ඕක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි දැන් ඔයාගේ channel එකේ සමහරක් කට්ටිය කියන මගේ channel එකට මුලින් views ආවා දැන් views එනවා අඩුයි. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ channel name එක.
ඔයාට සාමාන්‍ය YouTube channel එකක් ක්‍රියේට් කරලා ඔයාගේ channel name එක තවත් තැනක කොහේ හරි ඒ නමින්ම YouTube channel එකක් තියෙනවා නම් හෝ ඔයාගේ YouTube channel එකේ part එකක් channel name එකේ part එකක් වෙන හොඳ ප්‍රසිද්ධ YouTube channel එකක තියෙනවා නම් අපි උදාහරණයක් ගමු. දැන් චනුක්ස් බ්‍රෝ කියන කෙනාගේ YouTube channel එක ගොඩක් හොඳ YouTube channel එකක්. එතකොට YouTube එකෙන් එයාව ගොඩක් හොඳ content creator කෙනෙක් විදිහට identify කරගෙන ඉවරයි. එතකොට ඔයත් ගිහිල්ලා හදනවා නිකන් මොකක් හරි ධනුෂ්ක බ්‍රෝ ඔයාගේ මොන හරි වෙන නමක් දාලා ඔයත් හදනවා YouTube channel එකක්. හැබැයි වෙන වීවර් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ වීඩියෝ එකක් බලනවා. ඔයාගේ වීඩියෝ එක චනුක්ස් බ්‍රෝගේ වීඩියෝ එකටත් වඩා ගොඩක් quality විදිහට යදුවා කියන්නකෝ. හැබැයි ඔයාගේ වීඩියෝ එක සර්ච් කරන්නේ ධනුෂ්ක බ්‍රෝ කියලා. මෙතනදී YouTube එකට එකපාරටම ධනුෂ්ක බ්‍රෝ කියන කෙනෙක් වැඩි ලොකු ට්‍රෙන්ඩ් එකක් නැහැ. ඉතින් ඔයාගේ වීඩියෝ එකක් එක්ක සමහරක් විට චනුක්ස් බ්‍රෝගේ වීඩියෝ එකකුත් එතනට රීච් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඔයාගේ වීඩියෝ එකට කලින් චනුක්ස් බ්‍රෝගේ වීඩියෝ එකක් තමයි සර්ච් රිසල්ට් එකේ උඩහටම එන්නේ. ඔන්න ඔය හේතුව නිසා ඔයාලා වෙන කට්ටිය දාලා තියෙන වගේ නම් දාන්න යන්න එපා. ඔයාට යුනික් ඔයාගෙම විදිහට තියෙන YouTube channel එකක name එකක් දාන්න. දැන් සමහර කට්ටිය කියනවා YouTube channel වල name change කරන්න එපා කියලා. දැන් මේක බලද්දි ඔයාගේ channel එකේ name එකේ තවුලක් තියෙනවනේ. ඔයා මේ channel name එක වෙනස් කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට channel name එක වෙනස් කරද්දි මොන හරි ප්‍රශ්නයක් වෙනවා නම් YouTube එක විසින් ඔයාගේ channel name එක වෙනස් කරන්න option එකක් දෙන්න ඕනේ නැහැ. ඉතින් මේ channel name එක වෙනස් කරාම ප්‍රශ්නයක් වෙනවා කියන්නේ මොකක්ද දන්නවද? ඒ වෙන්නේ views යන හොඳ YouTube channel වලට. ඔයා හිතන්නකෝ දැන් අපි මේකටත් උදාහරණයක් ගමු. අපි චනුක්ස් බ්‍රෝගේ YouTube channel එක. චනුක්ස් බ්‍රෝගේ YouTube channel එක මේ වෙනකොට subscribersලා මිලියන ගණන් ඉන්නවා. එතකොට දැන් මෙයා ගිහිල්ලා එයාගේ change කරගන්නවා නම. දැන් චනුක්ස් බ්‍රෝව හොයන්නේ කොහොමද? චනුක්ස් බ්‍රෝ කියලා search කළා. ඉතින් එයා දැන් එයාගේ YouTube channel එකේ නම change කරොත් එහෙම එයාට එන audience එක ඇත්තට මෙතන දෙන්නේ නැහැ. එයාව search කරාම වෙන තැනක් තමයි එයාගේ channel name එක වෙන නම. එයා වෙනස් කරොත් එහෙම. ඒක නිසා ඒ වගේ channel වල name වෙනස් කරන්න අවශ්‍ය නැහැ. දැන් views එන්නේ නැති ඔයාගේ channel එකේ නම වෙනස් කරා කියලා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාව search කරලා එනවනම් ඔයාට views එන්න ඕනේනේ. ඔයාව search කරලා එන්නේ නැති නිසානේ ඔයාට මේ views නැති ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ. එතකොට ඔයාගේ channel name එක පිළිවෙලකට ගොඩක්ම iconic. ඒ කියන්නේ unique name එකක් දාගන්න. ඒ කියන්නේ කොහේවත් තියෙන කාගේවත් channel name එකක්වත් අරගෙන ඒකට ගැලපෙන්නේ ඒ විදියට channel name හදලා decide කරලා ඔයා දාන්න යන්න එපා. දැන් කවුරු හරි කෙනෙක් ඔයාගේ YouTube channel එක බලලා ඒකේ හොඳ දැන් ඔයා හිතනවා මගේ channel එක දැන් ඔයාලා YouTube ගැන වීඩියෝ එකක් මගේ channel එකේ කොහෙද හරි දකින්න. ඊට පස්සේ ඔයාලා ඊළඟ දවසේ ඇවිල්ලා SL YouTube Pro කියලා YouTube channel එක search කරනවානේ. ඒ search කරද්දි මගේ YouTube channel එක එන්නේ නැත්තම් ඔයා එතනින් වෙන කාගේ හරි YouTube වීඩියෝ එකක් આવොත් ඒක හරි බලනවනේ. ඔන්න ඕකයි අපේ views ටික එන්න අඩු වෙන්නේ. ඉතින් ඔය දේත් අපිට අනිවාර්යෙන් බලපානවා channel name එක. ඒක නිසා ඔයාලා channel name එක ගැනත් ගොඩක් හොඳ අවබෝධයකින් YouTube channel create කරද්දී කරන්න ඕන. හරි. ඊළඟ කාරණේ තමයි අපේ channel එකේ තියෙන SEO part එක. දැන් මම SEO part එක කරන විදිය මගේ channel එක පුරාවටම වීඩියෝ 3ක මම කරලා තියෙනවා. YouTube channel එකක් SEO කරන්නේ කොහොමද? ඊට පස්සේ YouTube වීඩියෝ එකක් SEO කරන්නේ කොහොමද? අපි YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ කරන්න ඕනේ මොනවද කියන එකත් මම YouTube channel එක ඇතුළේදී මගේ වීඩියෝස් තියෙනවා. ඒ වගේ බලන්න කරන විදිය කියලා දෙනවා. ඉතින් මේ SEO part එකත් අනිවාර්යෙන් වැදගත්. මොකද කෙනෙක් ඇවිල්ලා search කරද්දී ඒ search කරන result එකට ඔයාගේ YouTube වීඩියෝ එකත් යන්න නම් ඔයා SEO part එක කියන්නේ tags keywords මේ දේවල් ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා තියෙන්න ඕනේ ඔයාගේ වීඩියෝ එකට සහ ඔයාගේ channel එකට. එහෙම නැත්නම් search කරද්දී ඔයාගේ channel එකේ videos වලට එහෙම නැත්නම් views එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේත් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. ඊළඟට තමයි ඔයාගේ YouTube channel එකට views එනවා මදි නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ TikTok profile එකක් මේ channel එකට අදාළව maintain කරන්න try එකක් දෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් Facebook page එකක් මේ channel එකට අදාළව maintain කරන්න try එකක් දෙන්න. ඕකට ප්‍රධානම දේ මම කියන්නම් ඔයා YouTube එක ඇතුළේදී ඔයාගේ වීඩියෝ එක කොහෙවත් බලන්න ඔයාම ක්ලික් කරලා බලන්න එහෙම දේවල් කරන්න යන්න එපා. ඔයා වෙනම කාටවත් මේක බලන්න කියලා share කරන්න යන්නත් එපා. ඔයා කරන්න ඕනේ ඒ කියන්නේ බලෙන් බලලා subscribe කරන්න කියලා කියන්න යන්න එපා. හැබැයි ඔයාට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් TikTok එකක් හදලා මේ වීඩියෝ එකේ part එකක් යම්කිසි ඔයාගේ short එකක් විදියට short part එකක් අරගෙන ඒක TikTok එකට upload කරලා ඔයාගේ channel link එක TikTok එකට දාන්න පුළුවන්. එතකොට එයාලා ඔයාගේ වීඩියෝ එක බලලා ඒක ගැන සැටිස් නම් එයා අනිවාර්යෙන් YouTube එකට ගිහිල්ලා ඔයාගේ වීඩියෝ එක බලනවා. ඔයාලා ගොඩක් කට්ටිය දැකලා ඇති මේ වගේ channel වල ගොඩක් කට්ටිය එහෙම කරනවා.
ඉතින් ඒ channelුත් ගොඩක් grow වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. දැන් vlog කරන කට්ටිය vlog එකෙන් පොඩි part එකක් වගේ අරගෙන ඒක TikTok එකේ upload කරනවා. එතකොට මොකද වෙන්නේ? vlog එකේ තියෙන පොඩි කොටස් ටිකක් නේ තියෙන අර special තැන් ටිකක්. අන්න ඒ ටික බලලා එයාලා ටක් ගාලා ගිහිල්ලා YouTube එකෙනුත් එයාගේ full video එක බලනවා. ඉතින් ඕක තමයි audience එක අදින්න පුළුවන් තවත් ක්‍රමවේදයක්. ඉතින් Facebook page එකකත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. මොකද අපි බලෙන් ඒ වීවට බලන්න කියන්නේ. අනිවාර්යෙන් ඒ වීව එතනින් බලලා satisfied වෙලා තමයි YouTube එකට ඇවිල්ලා අපේ වීඩියෝ එක full video එක බලන්න. අන්න එතකොට අපිට subscriber කෙනෙක් එන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. මොකද එයා satisfied වෙලාම තමයි අනිවාර්යෙන් එන්නේ. අනිවාර්යෙන් YouTube channel එක එයා ඇවිල්ලා බලන වීව අනිවාර්යෙන් subscribe කරනවා. ඉතින් මෙන්න මේ දේත් අනිවාර්යෙන් ගොඩක් ලොකු වැදගත් දෙයක්. ඔයාගේ channel එකට views අඩුයි නම් මෙන්න මේ දේ try කරලා බලන්න. ඉතින් මේකත් ගොඩක් ලොකු success method එකක්. ඊළඟ කාරණේ තමයි schedule එක. ඒ කියන්නේ අපි දැන් හිතන්නකෝ YouTube එකට videos upload කරන schedule එකක් නැහැ. අපිට ආවට ගියාට අපිට ඔහේ YouTube video upload කරනවා කියලා. අන්න එතකොටත් අපේ YouTube එකේ views ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඕකට මම ප්‍රධානම උදාහරණයක් කියන්න. ඔයා හිතන්නකෝ එයා දවස් දෙකෙන් දෙකට YouTube video upload කරන creator කෙනෙක්. එතකොට ඔයාට දවස් දෙකෙන් දෙකට videos upload කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාගේ මේ බලන ඔයාගේ YouTube channel එක බලන view දන්නවා අනිවාර්යෙන් ඔයා දවස් දෙකකට සැරයක් YouTube video එකක් upload කරනවා කියලා. එතකොට ඔයා upload කරන වෙලාවත් එයාලා දන්නවා. දැන් ඔයාලා දන්නවා මම සාමාන්‍යයෙන් YouTube videos upload කරන්නේ හවස 3ට විතර. ඒතර ඔයාලා දන්නවා මගේ YouTube channel video එකක් වැටෙනවා නම් හවස 3ට විතර තමයි අනිවාර්යෙන් වැටෙන්නේ. සාමාන්‍යයෙන් දැන් එහෙම වුණාම content creatorsලා දැන් මේ විදිහට schedule එකකට වැඩ කරද්දී අපිට එන audience එක දන්නවා මෙයාගේ video එකක් දැන් වැටිලා ඇති. අපි ගිහලා බලන්න ඕනේ. අන්න එහෙම වෙලා ඔයාගේ videos වලට එයාලගෙන් views එන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔතනදි තව හොඳම දෙයක් වෙනවා YouTube එකේ algorithm එකක් තියෙනවා. ඒ කියන්නේ YouTube එකට ඕනි content නිතරම දාන කෙනෙක්. නැතුව content නිතරම දාන්න නැති කෙනෙක්ව ඉස්සරහට යවන්නේ නැහැ. මොකද content නිතරම දාන කෙනෙක්ට එයාලා support එක දෙන්න ගොඩක්ම try කරනවා. මොකද එයාලා එතකොට YouTube එක ඇතුළේදී content වැඩි ප්‍රමාණයක් දාන්න එයාලගේ videos වලට YouTube එකට පුළුවන් ad place කරන්න. එතකොට එයාලට ගන්න පුළුවන් revenue එක වැඩි. ඒක නිසා YouTube එක කැමති අර ගොඩක් හොඳට එක දිගට videos දාන content creators ලාට. ඉතින් ඔයත් ඒ වගේ හොඳ content creator කෙනෙක් විදියට එයාලා identify කරගන්නේ ඔයා මේ විදියට schedule එකකට video upload කරද්දී. එතකොට YouTube එක දකින්න ඔයාගේ videos හොඳයි. ඔයා content create කරනවා, ඉක්මනට content create කරනවා, හොඳ content upload කරනවා. එතකොට ටක් ගාලා YouTube එකේ algorithm එක ඔයාව ටක් ගාලා බූස්ට් කරලා දෙනවා. ඉතින් මේක කිසිම ඒ කියන්නේ මම මේ කියපු ඇල්ගොරිතම් එකෙන් බූස්ට් කරලා දෙන ක්‍රමවේදය ආවොත් කාගේ හරි YouTube channel එකකට එයා අනිවාර්යෙන් සතියක් දෙකක් මාසයක් වගේ ඇතුළත ලොකු success achievement එකකට යනවා. ඒකට ආයේ කියන්න දෙයක් නැහැ. ඒ YouTube recommendation එක එනවා කියන්නේ අපිට views එන්නේ YouTube recommendation එකේ. ඉතින් ඒකෙන් එනවා කියලා කියන්නේ ඇත්තටම අපිට ගොඩක් හොඳ views count එකක් අනිවාර්යෙන් අපේ YouTube channel වලට එනවා. ඉතින් ඒකත් ලබා ගන්න ඔයාලා try එකක් දෙන්න. ඉතින් ඒකට ඔයාලා අනිවාර්යෙන් schedule එකකට වැඩ කරන්න ඕනේ. මේ schedule එකට වැඩ කරනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය views එන්නේ නැහැ කියන ප්‍රශ්නේ ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා කරන දේ. ඔයා මොකක් හරි content එකක් හදනවා නම් ඒ content එක මිනිස්සුන්ට හොඳ content එකක්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒකෙන් valuable දෙයක්. ඔයා හිතන්නේ ඔය thumbnail එකේ වෙන දෙයක් තියෙනවා. ඔයාගේ content එකේ වෙන දෙයක් තියෙනවා. අනිත් එක සමහරක් දේවල් ඔයා content එකේ එක නිකන් අර boring වෙන විදිහට තමයි content නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නැතුව content හොඳ quality කරන්න. ඒ content එකට අදාළව දැන් මේ content එක මිනිස්සුන්ට වැදගත් content එකක්ද කියලා ඔයාලා research කරලා මිනිස්සුන්ට මේක ඕනි දෙයක්ද කියලා ඔයාලා research කරලා වීවගේ පැත්තෙන් ඉඳලා හිතලා බලලා වීඩියෝ එක නිර්මාණය කරන්න. නැතුව නිකන් ආවට ගියාට ඔහේ ඔයාට හිතෙනවට YouTube වීඩියෝ නිර්මාණය කරන්න එපා. එතකොටත් ඔයාට views එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා ඒ කියන්නේ හැම වෙලාවෙම YouTube කරන content creator කෙනෙක් වෙන්න ඕන. ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක වීවගේ පැත්තෙන් හිතලා තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වුණත් මේක බලන්නේ මොන වගේ දෙයක් හින්දාද බලන්නේ කියලා දේ හිතලා තමයි කරන්න ඕනේ. thumbnail එක වුණත් ඔයා හදද්දි ඔයා මොකටද මොන වගේ දෙයක්ද මේ වීඩියෝ බලද්දි thumbnail එකට දාන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු බලන්නේ මොකක්ද කියන එක දිතලා තමයි දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේත් බලපානවා ඔයාගේ වීඩියෝ එකේ views වලට. ඉතින් මේකත් හොඳට මතක තියාගෙන ඔයාගේ YouTube journey එක කරගෙන යන්න. ඊළඟට වැදගත්ම කාරණයක් තමයි ඔයාගේ YouTube channel එකට ඔයාට views නැත්තම් ඔයා කොහෙන්වත් fake views fake subscribers ලා fake watch hours මේවා ගන්න යන්න එපා. මේවා අරගත්තොත් එහෙම YouTube එකෙන් ඔයාගේ මේ කරන වැඩේ fake දෙයක් කියලා හිතලා ඔයාගේ channel එක පස්සට දානවා. කවදාවත් ගොඩ ගන්න බෑ. ඒක නිසා fake subs, ඒ වගේම fake watch hours, ඒ වගේම
මේ ෆේක් වියස් කොහෙන්වත් ගන්න යන්න එපා. ෆේස්බුක් එක එහෙම ගත්තොත් එම ඔයාලට වොච් ටයිම් 4000යි සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000යි එයාලා අරන් දෙනවා. ඉතින් ඕවා පැනල් වලින් තමයි ඒවා කරන්නේ. ඉතින් ඔය ඇත්ත සබ්ස්ක්‍රයිබර්ස්ලා නෙවෙයි. එතකොට ඔය ඇත්ත වොච් ටයිම් උත් නෙමෙයි. ඕම ගත්ත කට්ටියට සමහරක් වෙලාවට දවසක් විතර යනකොට ඔය ටික නැති වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම වෙන අවස්ථාත් ඕනි තරම් තියෙනවා. ගොඩක් දුරට එහෙම නැති වෙනවා. ඒවා පොඩි බොට්ස්ලා විදිහට තමයි ඇවිල්ලා ඔයාව සබ්ස්ක්‍රයිබ් වෙන්නේ. ඉතින් ඕවා ඇත්තම වීව කෙනෙක් නෙමෙයිනේ. ඉතින් ඇත්තම ඔඩියන්ස් එකක් නැතුව ඔයාට එහෙම අරගත්ත කියලා ඇති වැඩකුත් නෑ. ඔයාට ඒකේ මුදල් උපයීමක් කරන්න බෑ. ඒක නිසා ඔයා අමාරුවෙන් හරි ඇත්ත රියල් ඔඩියන්ස් එකක් ඔයාගේ YouTube channel වලට හදාගන්න. අනිත් ප්‍රධානම තව කාරණයක් තමයි ඔයා YouTube එකෙන් ඔයාට එන කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නේ නැත්තම්. ඒ වගේම ඔයාගේ YouTube channel එක හොඳට බ්‍රෑන්ඩින් කරලා නැත්තම්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් ඔන්න ඔයාට යම්කිසි ප්‍රමාණයක් හරි views එනවා. දැන් වීඩියෝ 5ක් 6කට හරි දැන් ඔයා 5ක් 6ක් දාලා දිනවනම් ඔයාට වීඩියෝ දෙකකට හරි views එනවා කියලා හිතන්නකෝ. දැන් මේ views එද්දි ඔයාට කමෙන්ට් එනවනේ. මේ කමෙන්ට්ස් වලට ඔයා අනිවාර්යෙන් රිප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට රිප්ලයි කරගන්න බැරි තරම් ලොකු කමෙන්ට්ස් එන channel එකක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා මුලින්ම නම් මේ YouTube ජර්නි එකේ මුල්ම කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ එන කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ඕනේ. ඔයාගේ ඔඩියන්ස් එකට ඔයා වැලියු එකක් දෙන්න ඕනේ. එතකොට තමයි එයා ඊළඟ පාරත් ඔයාගේ YouTube වීඩියෝ එකක් නරඹන්නේ. ඊළඟට දැන් ඔයාට මේ එන ඔඩියන්ස් එක ඔයාගේ මොන හරි වීඩියෝස් ඉල්ලනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාට මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න කියලා ඉල්ලනවා නම් ඔයා එතනත් පොඩි ඇනලයිස් පාර්ට් එකක් කරලා ඔයාට ඒකට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මොකද මිනිස්සු ඉල්ලන දේ තමයි අපි YouTube එක ඇතුළේදී දෙන්න ඕනේ. මොකද මිනිස්සු හොයන දේ තමයි අපි YouTube එක ඇතුළේදී අනිවාර්යෙන් අපි පෙන්වන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ views count එකක් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. අරේ ඒ වගේම තමයි channel branding. ඒ කියන්නේ ඔයාගේ logo එක, ඔයාගේ banner image එක, thumbnails ටික, ඒ වගේම channel description එක. ඒතර channel එකට ආවට පස්සේ channel එක හිස්ව තියන්න එපා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ කඩේකට ඔයා යනවා මොන හරි බඩුවක් ගන්න. එතකොට ඔය කඩේ තියෙනවා සුපර් මාකට් එකක් යනකො සුපර් මාකට් එක ඇතුළට යනකොට ඔයාට මාරම බඩු ගොඩක් පේන්න තියෙනවා. එතකොට ඔයා ගන්න ගිය එක දෙයක්. ඔයා යනවා නිකන් චොක්ලට් එකක් ගන්න. යනකොට ඔයා බීම දකින්නවා, ඔයා ටිපි ටිප් දකින්නවා, ඊට පස්සේ බිස්කට් දකින්නවා. මේවා දකිද්දි ඔයාට හිතෙනවා බිස්කට් එක්කුත් ගන්න. ඊට පස්සේ ඔයාට හිතෙනවා නිකන් චොක්ලට් එකත් එක්කම තව මොන හරි කිරි පැකට්ටයක් මේ වගේ දෙයක් ගන්න. හැබැයි ඔයා නෝමල් කඩේකට යනවා කියනකො මේ කඩේ තියෙන චොක්ලට්ස් විතරයි. හරිද? ඔයා දැන් චොක්ලට් එකක් ගන්න ගියාට පස්සේ දැන් මේ කඩේ තියෙන චොක්ලට් විතරයි. ඉතින් ඔයා චොක්ලට් එක අරගෙන එනවා. එතකොට අර වගේ දේවල් කිසිම දෙයක් නැහැ. දැන් ඔයා හිතන්න එතකොට ඔයාගේ channel එකත් ඒ වගේ. මේක බිස්නස් එකක් නේ. මේක ඇතුළේදී තියෙන විකුණන්න තියෙන දේ තමයි අපේ වීඩියෝ ටික. මොකද මේ වීඩියෝ ටික මිනිස්සුන්ට අපි නිකන් තමයි දෙන්නේ. හැබැයි බලනවට අපිට ගානක් ගෙවෙනවා ඔටෝමැටිකලි YouTube එකේ. එතකොට ඔයාගේ channel එකටත් මේ වගේ වීව කෙනෙක් ආවම එයාට තියෙන ඔයාගේ නිකන් වීඩියෝ කෑලි දෙකයි නිකන් අර ලස්සනකුත් නෑ. ඔහේ තියෙනවා. එහෙම තියෙනකොට ඔයාගේ වීඩියෝස් වලට views එන්නේ නැහැ. ඒක නිසා ලස්සනට thumbnail හදන්න. ලස්සනට logo හදන්න. ලස්සනට channel banner හදන්න. ඊට පස්සේ channel description දාන්න. හොඳ titles දාන්න. දාලා ලස්සනට channel එක පිළිවෙලකට නිකන් දැකුම් කළු විදියට channel එක තියාගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. එතකොට channel එකට එන view ඔයාගේ එක වීඩියෝ එකක් බලලා අනිත් වීඩියෝ ටිකත් ඔක්කොම බලලා තමයි channel එකෙන් අයින් වෙලා යන්නේ. එතකොට තවත් දවසක එයා ඇවිල්ලා ඔයාගේ channel එකේ තියෙන වීඩියෝස් අනිවාර්යෙන් බලනවා. ඉතින් මේකත් හොඳට මතක තියාගන්න ඕනේ. ලොකු වැදගත් කාරණයක් ඔයාගේ channel එකට views එන්න නම්. ඉතින් මේ දේවල් ඔයා කරලා නැත්නම් අනිවාර්යෙන් මේ දේවල් කරන්න. මොකද හැම YouTuber කෙනෙක්ම සක්සස් වෙලා තියෙන්නේ මෙන්න මේ දේවල් කරලා මිසක් නිකන් ඔහේ ෆේක් සබ්වත් ෆේක් වොච් අවර්ස්වත් නිකන් ඉඳලා නෙවෙයි. අනිත් වැදගත් කාරණේ තමයි කොයිම වෙලාවකවත් ඔයාගේ channel එකක් create කරලා channel එක subscribe කරන්න කියලා තව කෙනෙකුට link එක යවලා එයාට කියන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාගේ channel එක තව කෙනෙකුට subscribe කරවන්න යන්න එපා බලෙන්. ඒකට ප්‍රධාන දේ ඔයාලා YouTube channel එකක් start කරපු ගමන් ඔයාලගේ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඔයාලගේ යාළුවෝ 10ක් ඉන්නවා කියන්නකෝ. ඔය 10 දෙනාගෙන් 10 දෙනාට ඔයා link එක දානවා. මම මේ YouTube channel එකක් start කරා පුළුවන් නම් මට subscribe කරලා support එකක් දෙන්න කියලා ඔයා කියනවා. ඉතින් ඔයාගේ යාළුවා මේ වෙලාවේදී ඔයාගේ friendship එකට මේක subscribe කරනවා උනාට වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න නැති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ වීඩියෝ එක මුල නිසා කිසිම quality එකක් නැති වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට වදින්නේ ඇත්තටම fake subscribe එකක් විදියට තමයි වදින්නේ. ඒතකොට fake watch hours විදියට තමයි ඒක වදින්නේ. මොකද එයා ඇත්තටම ඔය වීඩියෝ එක බලන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් බලලා subscribe කරනවා. ඇත්ත කතාව ඕකනේ. දැන් කියපු ගමන් subscribe කරපු එක වැදුන්නේ නැත්නම් අවුල්නේ. මොකද ඔයාට පේනවා කියලා ඔයා දන්නවනේ. ඒක නිසා එයා අනිවාර්යයෙන් subscribe කරනවා. හැබැයි එයා ඇත්තටම වීඩියෝ එක බලන්නේ නැහැ. එහෙම subscribersලා ගන්න එකෙන් අපිට ඇත්තටම වෙන්නේ channel එකට ගොඩක් ලොකු
පාඩුවක්. මොකද channel එක අප් වෙන්න තියෙන channel එකක් උන අප් වෙන්නේ නැහැ. ඒක පස්සට යන එක විතරයි වෙන්නේ. ඒක නිසා ඔයා කවදාවත් ඒ වගේ ෆේක් සබ් විදියට වදින විදියට වෙන කෙනෙක්ට කියලා බලෙන් සබ්ස්ක්‍රයිබර් කෙනෙක්ව ගන්න යන්න එපා. ඔයා තැනක ෂෙයා කරන්න. ඒක වටිනවා නම් විතරක් එයා ක්ලික් කරලා බලනවා. ක්ලික් කරලා එයා අනිවාර්යෙන් බලන්නේ. ඒක වැදගත් හින්දා. රියල් ඔඩියන්ස් එකක් විතරක් හැමතිස්සෙම හදාගන්න try එකක් දෙන්න. ඉතින් මං හිතනවා මං අද ගොඩක් දේවල් ඔයාලට කියලා දුන්නා. අපිට views එන්නේ නැත්තම් මේ එන views ප්‍රමාණය වැඩි කරගන්න ප්‍රධාන දේවල් ටික. ඒතකොට ඔයා කරන වැරදිත් මේ අතර තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට SEO part එක කරන්න නැතුව videos upload කරනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට schedule එකකට නැතුව ඔයා වැඩ කරනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාගේ channel එක ලස්සනට branding කරලා නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාගේ channel වල thumbnail වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයා fake subs ඒ වගේ දේවල් අරන් use කරලා තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයා Facebook profile, TikTok profiles use කරන්න නැති වෙන්න පුළුවන්. මං ඔයාලට TikTok එකක් හදාගන්න කියලා කිව්වේ ප්‍රධානම දේ තමයි TikTok එක ඇත්තටම ඉක්මනටම අපිට ලොකුවට views ප්‍රමාණයක් අරන් දෙන platform එකක්. එහෙම අරගන්න කට්ටිය ඕනේ තරම් ඉන්නවා. ඒක නිසා ඔයාලට එහෙම ගන්න පුළුවන්. ඒ වගේ දේවල් මම මේ කියපු හැම දෙයක්ම ඇත්තටම ගොඩක්ම වැදගත් දේවල්. මේ ටික ඔක්කොම කරොත් එimhe ඔයාට YouTube එක ඇතුළේදී ඇත්තටම ඉක්මනටම grow වෙලා ඉක්මනටම සාර්ථක වෙන්න පුළුවන්. ඇත්තටම YouTube channel එකක් success වෙන්න අපිට දවස් 3ක් තිබ්බත් ඇති. ඒ වගේ තැනකදී අපිට YouTube channel එකක් success කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි ඔයාලට අද වීඩියෝ එකෙන් මම අරගෙන ආපු වැදගත් කරුණු ටික. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ දේවල් ඇත්තටම අවබෝධ කරගෙන ඊළඟට ලස්සනට හොඳ views වෙන YouTube channel ටිකක් නිර්මාණය කරගනී කියලා මම මේ දෙන දැනුම උපයෝගී කරගෙන. ඉතින් මේ දැනුම ඔයාලට ගොඩක් වැදගත් නම් අනිවාර්යෙන් එහා පැත්තේ තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. YouTube කරන ඔයාට වැදගත් වීඩියෝ තමයි මේ YouTube channel එකේදී අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ටග් ගාලා notification එකක් කරා ගන්න පුළුවන්. bell icon එක all දාලා තියාගන්න. ඉතින් තවත් මේ වගේ වැදගත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකන් සුබ දවසක් ඔයාලට. එහෙනම් අද සමු ගන්නවා ගිහිල්ලා එන්න.